හොඳයි පින්තුනි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දේශනා කරන කාරණයක් තියෙනවා. අප්පමාදේන සම්පාදේත. මොකද්ද? අප්පමාදේන සම්පාදේත. ඒ කියන්නේ අප්‍රමාදේහිම වාසය කරන්න. මොකේද? අප්‍රමාදේම. ප්‍රමාද වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා, ප්‍රමාද වෙන්න එපා කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ නිතරම කියන්නේ. දැන් අම්මලා නම් ගෙදර ඉන්න ළමයිට ඉස්කෝලේ යන ළමයිට මොකද කියන්නේ නිතර? ඉස්කෝලේ යන ළමයිට මොකද නිතරම කියන්නේ? මොකද කියන්නේ? පාඩම් කරපන්, පාඩම් කරපන්, පාඩම් කරපන්. එහෙමනේ කිය. චූටි කාලේ නම් එහෙමනේ යම. සාමාන්‍ය වචනේ දවසකට කී පාරක් විතර පාවිච්චි කරනවද? දැන් අමම කල්පනා කරලා බැලුවට පස්සේ මේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉවරනකම්ම වචන ඒ වචනේ කී පාරක් විතර කියන්නේ නැද්ද? ඉගෙන ගනින් පාඩම් කරපන් පාඩම් කරපන්. මහත්තයා කියන්නේ නැතිනේ. උදේ නැගිටපන් කියන්නේ නැතිනේ. ඒ ඇයි එහෙම කියේ? දැන් එතකොට දැන් එහෙම කිව්වයි කියලා එහෙම දරුවෝ එහෙම කරයි කියලා මහත්තයාගේ පඩිය වැඩි වෙනවද? අසන්න වැඩි වෙනවද? නෑ ඇයි ඒ කියන්නේ ඇයි අනුකම්පාවෙන් කියන්නේ කරුණාවෙන් කියන්නේ කා කෙරෙහිද දරුවන් කෙරෙහි ඇයි ඒ කට්ටිය එහෙම කරේ නැත්තම් මොකක් වේද ඉස්සරහට අපිට බැරි වෙලාවත් බස් එකේ කියන බෝඩ් එකේ අකුරක්වත් කියාගන්න බැරි දරුවෙක් වුණොත් කවුරු නේද ලැජ්ජයි වගේ නැද්ද එහෙම නැත්තම් අපරාධ නේද අපිට අකුරක්වත් බස් එකේ යන බෝඩ් එකේ අකුරක්වත් කියාගන්න බැරි මට්ටමටම කෙනෙක් නිකන් අධ්‍යාපනයක් ලැබුණේ නැත්තම් නේද හොඳ නරක තේරෙන්නේ නැත්තම් යාට නේද මොකක් හරි අපි හිතමුකෝ දැන් කියන දේ වැටහෙන්නේ නැත්තම් පත්‍රයක්වත් බලා ගන්න බැයි නානේ ඇත්තටම රස්සාවකට එහෙම නැත්තම් තමන්ගේ එදිනෙදා ජීවිතේ පවන් ගෙනියන්න බැරි අධ්‍යාපනයක් තිබ්බේ නැත්තම් ඒ කාරණේ දුකටපත් වෙනවා ඒ කාරණේ දුකටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි සත්‍යයන්ට කියවට පස්සේ විශේෂයෙන්ම මිනිස්යන්ට දෙවියන්ට අප්‍රමාදීමින් කියන ප්‍රමාද වෙන්න එපා කියලායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් යුතුයි. බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරනවා. කාටද? සත්වයන්ට, සියලු සත්වයන්ට. ඒ අතරේ ඇත්තටම අප්‍රමාදී යෙදෙන්න පුළුවන්. ප්‍රමාද නොවි වාසය කරන්න පුළුවන් කාටද? මනුස්සයන්ට විතර. දෙවියන්ටත් පුළුවන්. ඉතින් පුළුවන් අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද? අප්‍රමාදේන සම්පාදේත. ප්‍රමාද වෙන්න එපා කියලා. මොකෙන්ද ප්‍රමාද වෙන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ? සාමාන්‍ය ජීවිතය තුලත් ප්‍රමාද වෙන්න එපා කියන කාරණේත් කියනවා. බස් එකට වෙලාවට යන්න ඕනි. ඒ වෙලාවෙත් කියනවා මොකද්ද? පුතේ ප්‍රමාද වෙන්න එපා ඉක්මන ලෑස්ති වෙන්න කියනනේ. නැකත් එහෙම බලන කට්ටියත් නේද? ඒ වැඩ කරන කට්ටිය නේද? ටග්ගාලා ඒ වෙලාවට වැඩේ කරන් ප්‍රමාද වෙන්න එපා. ටග්ගාලා ඒකට උමනා කරන දේව කලින්ම හදා ගන්නවානේ. හරි එතකොට යමක් කරන්න සුදුසු වෙලාවක් ඇද්ද? සුදුසු අවස්ථාවක් ඇද්ද? ඒ අවස්ථාවෙම ඒක කරන්න තමයි මහසි ගැනීම කියන කාර්යය තමයි ප්‍රමාද වෙන්න එපා කියලා දේශනා කරනවා. ඊට පස්සේ දැන් බස් එකේ ගියාට පස්සේ දැන් ආයෙ ලෑස්තිලා වැඩක් තියෙද? ආයෙ ලෑස්තිලා වැඩක් නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රමාද වෙන්න එපා කියලා කියන්නේ මැරෙනවා මිනිස්සු. නේද නැද්ද? මැරෙනවා. දැන් කොයි වෙලෙද මැරෙන්නේ? දැන් කොයි වෙලෙද අපිට මැරෙන්න තියෙන වෙලාව?
අපිට දීලා තියෙනවද? නේ? ඒක අපිට ඕන වෙලාවක එන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මැරෙන්න කලින් කරන්න ඕන දේ දැන් මේ මොහොතේ කරන්න. මැරෙන්න කලින් මේ මොහොතේ කරන්න ඕනි මොකද්ද? ගේ ඉක්මනටම හදා ගන්න එකද? එහෙම නැත්නම් අපි තුමකෝ පිටරට යන එකද? එහෙම නැත්නම් ඇත්තටම සාමාන්‍ය අපේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවට පස්සේ අපි දැන් ওই කතා කරපු අධ්‍යාපනයේ වැඩිමද? ඒක කරන්න ඕනේ දේවල් තියෙනවා. හැබැයි ඒකමද? එහෙම නැත්නම් වාහනයක් ගන්න එකද? නෑ. යම් කෙනෙක් කය බිඳී මරණින් මත්තේ නිරේ උපදින්න යමක් හේතු වෙනවද? කය බිඳී මරණින් මත්තේ තිරිසන් ලෝකෙ උපදින්න යමක් හේතු වෙනවද? කය බිඳී මරණින් මත්තේ പ്രേත ලෝකෙ උපදින්න යමක් හේතු වෙනවද? කාල කන්‍යාදී මහා දුකටපත් වෙන ඒ අසුර ලෝකෙ අසුරනිකායි උපදින්න යමක් හේතු වෙනවද? අන්න ඒක මේ මොහොතේ බැහැර කරලා දෙමීම. දැන් මරුණාට පස්සේ අන්නේ බදු ආකාරයේ දුකටපත් වීමක් තිබෙනවද? ඒ මදු ආකාරයේ දුක්ඛිත ලෝකයක ඉපදීමක් සිදු වෙනවද? අන්න ඒක නැති කරන්න මේ මොහොතේ කරන්න ඕනෙති. ඉතින් මැල්ල ගිහිලා කරන්න බෑ ඒක. ඒක කරන්න තියෙන්නේ මේ මොහොතේ තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ යම් අනතුරක් හැද්දේ අනතුරටපත් වෙන්න කලින් මේ මොහොතේ ඒ අනතුර වළක්වා ගැනීම. දැන් එහෙම දේවල් තියෙනවද නැද්ද සාමාන්‍ය මේ ලෝකේ දැන් කියන්නේ අනතුරකටපත් වෙන්න කලින් ඒ අනතුර වළක්වා ගැනීමේ ක්‍රමයක් තියෙනවද? මේ සාමාන්‍ය ජීවිතය තුල තියෙනවද නැද්ද? තියෙනවනේ. ඇයි ඒක කියන්නේ දුවේ පැත්තට යන්න එපා, ඔය පැත්තට යන්න එපා, වලක් තියෙනවා, වැටේ හිරවනේ. වැටක් ගහනවානේ. එහෙමනේ. කියනවත් අනතුරක් තියෙනවා. ඒක හොඳට දකින්නවා. කවුද දකින්නේ? අම්මා. දුව දකින්නේ නැහැ. දරුවෝ දකින්නේ නැහැ. නේද? අම්මා දකින්න. එහෙම නැත්නම් තාත්තා දකින්න. ඒ නිසා යන්න එපා කියලා කියනවා. වැටකුත් ගහනවා. අමාරුට. එතකොට අර වනතෝරකපත් වෙන්න කලින් ඒකට උමනා කරන උපක්‍රමය මේ මොහොතේ භාවිතා කරන්න පුළුවන්. අන්න ඒක හරියටම කිරීම. මේ මනුස්ස ජීවිතේ හරියටම කිරීම තමයි මොකද්ද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? අප්‍රමාදී වෙනවා කියන එක. ප්‍රමාද නොවි වාසය කරනවා කියන එක. දැන් ඇත්තටම ගොඩක් අය ඒදී කරන්නේ නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අප්‍රමාදීව ඒ අනුතරින් වැළකෙන්න මේ මොහොතේ කල යුත්තේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මොකද්ද? වෙන කිසි දෙයක් නෙමෙයි. ඔබ සීලවන්ත වෙන්න. සමාධි සම්පන්න වෙන්න, ප්‍රඥා සම්පන්න වෙන්න. මේ කාරණා තුනෙම හැබැයි වැඩෙන්න. මේ කාරණා තුනෙම. ඒ කියන්නේ අපි දුන සීලයෙන් විතරක් වැඩුණොත් එන ගොඩාක් හැමෝම කරයි මේකනේ. ඈ? හැමෝම කරන්නේ නැහැ අතන. දැන් සාමාන්‍ය ඒකින් විතරක් නම් මේ අප්‍රමාදීව අර පරලොව එන ප්‍රශ්නෙන් බින්දෙන්න නේද? ඒක විතරක් නම් හේතු වෙන්නේ නම් ගොඩක් අය කරන්න පුළුවන්. හැමෝම වගේ කරයි. හැබැයි ඒක විතරක් හේතු වෙන්නේ නැහැ. සීලයක් ඕනේ, සමාධිය ඕනේ. සමාධිය කියන්නේ එකඟ බව. එතකොට එකඟ බව විතරක් නෙමෙයි ඕනේ මොකද්ද? ප්‍රඥාව කියන දේත් ඕනේ. ප්‍රඥාව කියන්නේ මොකද්ද? මේ ලෝකෙ තිබෙනවා ධර්මය, ධර්මතාවය, න්‍යාය, ස්වභාවය. අනිකේ ආකාරයටම දන්නා දකිනා බව. පරිපූර්ණ වශයෙන් දන්නා දකිනා බව නෙමෙයි. යම් ආකාරයකට හෝ දන්නා දකිනා බව. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි. ඒතර මෙන්න මේ කාරණා තුන කැටි වුණ යමක් ඇද්ද? ඒකට කියන බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම දේශනා කරේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පසක මහණු මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මොකක්ද ඉස්සෙල්ලා? දේමේ භික්කවේ
අන්තා පබ්බජිතේන සේවිතබ්බං කියන පැවිද්දෙක් විසින් මේ අන්ත දෙකක් තියෙන මේ අන්ත දෙක බැහැර කළ යුතුයි කියන. කාමසුඛාලිකාන යෝගයත් අත්තකිලමතාන යෝගය. කායට බොහෝ සැප දීලා වාසය කරන මේ පැවිදි ජීවිතේ අතහරින්න කියන. ඒ වගේම තමයි මේ කායට දුක් දීලා ගත කරන මේ පැවිදි ජීවිතෙත් අතහරින්න කියන. ගොඩාක් දුක් දීලා. ඒ කාලේ හිටියා එහෙමයි. කන්නේ ඇඳුන්නේ එහෙම වගේ. ඉන්න මොකක්වත් නැහැ. ඉතින් ඔය මේ ඊට පස්සේ උණු වතුර බොන්නේ නැහැ. ලතුරු පෑන් බොන්නේ නැහැ. අන්න වගේ මොනවා හරි එක එක විවිධාකාර නිකන් දුෂ්කර ජීවිතයක් ගත කරපුවා හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම කරන්න ඕනේ නැහැ කියලා. එපා කියලා. කායට ගොඩාක් දුක් දෙන්නත් එපා කියනවා. කායට ගොඩාක් සැප දෙන්නත් එපා කියනවා. ඒ මැද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒතේ බික්කේ උභෝවන්තේ අනුපගම්ම. මෙන්න මේ අන්ත දෙකට නොපැමිණ මේ අන්ත දෙකට යන්නේ නැතු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තථාගතයන් වහන්සේ ඒක මනාකොට අවබෝධ කරගත්තා කියලා. අන්නේ මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා දේශනා කරනවා. තේරෙනවද? මොකද කියන්නේ භාග්‍යවතුන් වහන්සේ? මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණියාට පස්සේ මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන්න ඕනේ කියනවා මේ පැවිද්දෙක්. පැවිද්දෙක් විතර නෙමෙයි ඇත්තටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිසන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මධ්‍යම ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් කෙනෙකුට ලබා දෙනවා කියන මොකද්ද? චක්කු කරණී. මොකද්ද? චක්කු. ඇස දෙනවා කියන. මොන හැද? අමුතු හැද? ඒ කියන්නේ දැන් ඇස් දෙකයි තියෙන දැන් ඇස් තුනක් දෙනවා. නල්ලේ. මැද අලුතෙන් එකක් කියනවා නෑ. ඇස කියලා කියන්නේ දැන් අපි ඇත්තටම මේ දකින ලෝකේ ඇත්ත සැබෑද? නෑ. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් අපි රැයට නිදා ගන්නවානේ. ඔය රැයට හොඳට නිින්ද ගිය වෙලාවක නිින්දත් නොනිින්දත් අඩ නිින්දේ වගේ වෙලාවක සමහරක් වෙලාවට හීනයක් පේනවා. මොනවද පේන්නේ? හීනයක්. එතකොට ඒ හීනේ අම්මත් එක්ක ඉන්නවා තාත්තත් එක්ක ඉන්නවා සමහරක් වෙලාවට සතුටු වෙනවා උඩ පහිනවා කෑ ගහනවානේ. එහෙම දැකලා තියෙනවද? හීන ඈ සමහරට සතුටු වෙනවා සමහරට බය වෙනවානේ. ඒත් සමහරක් වෙලාවට දැන් ඒතර නිින්දෙන් ඇහැරෙන ගම මොකක්ද ඒක? මොකක්ද ඒක? ඒක හීනයක්. ඒ කියන්නේ සතුටු වුණා හැබැයි හීනෙන්. බය වුණා හැබැයි හීනෙන්. ඇත්තටම නෙමෙයි. එතකොට දැන් ඒක ඇත්තටම සිදුවන සත්‍ය සිදුවීමක්ද? දැක්ක එකක්ද නැහැනේ. ඒක හීනයක්. හැබැයි හීනෙන් ඇහැරුණත් මං අපි ආවේ මේ සැබෑ ලෝකෙටමද? සැබෑ ලෝකෙටමද ආවේ? ඇත්තටම ඇහැරුණත් අපි ආවේ සැබෑ ලෝකෙටම නෙමෙයි. අපි දකින්නේ ඇත්ත ලෝකෙම නෙමෙයි. අපි දකින්නේ සැබෑ ලෝකේ නම් ඇත්තම ලෝකේ නම් එහෙනම් අපි මේ ලෝකයේ කෙරෙහි තියෙන විවිධාකාර දේවල් වලට බැඳෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය මම ඊට කලින්ම කියලා තියෙනවා අපි හිතමුකෝ දැන් සාමාන්‍යයෙන් අපවිත්‍ර දේවල් වලට අපි කැමතිද? ආසයිද? කය අපවිත්‍රයිද? කය පිරිසුදුයිද? කෙලසොටු සෙමසරලී දහදියෙන් පිරිච්ච මොකක් හරි මල්ලක් දුන්නොත් මහත්තයාට ආසයිද කැමතිද ඒක? කය ඒව නෙමෙයිද තියෙන්නේ?
අසෝචි මල මුත්‍ර වලින් පිරිච්ච කෙලසොටු සීම සැවර ලේ දහදියෙන් පිරිච්ච මොන හරි දෙයක් දෙනවා මල්ලා. සතුටින් පිළි ගන්නවද ඒක බදා ගන්නවද? නෑනේ. ඉතින් ඒව නෙමෙයි මේ තියෙන්නේ ශරීරය. අපි ඇත්තම ලෝකෙත් දකින්න බොරු ලෝකයක් දකින්න. ඈ? බොරු ලෝකයක්ද ඇත්ත ලෝකයක්ද? අපි දකින්න බොරුවක් දකින්න. ඒකයි ඇහැරුණත් අපි සැබෑ ලෝකෙ නෙමෙයි. ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා සැබෑ ලෝකෙට එන්නේ. ඒ සඳහා තමයි මේ ආරියෂ්ඨාංගික මාර්ගය තියෙන්නේ. මධ්‍ය ප්‍රතිපදාව ඒනසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන චක්කු කරණ. ඒකට ඇහැ ලබා දෙනවා. නියමාකාර ලෝකෙ දැකීමේ ඇස ලබා දෙනවා. දහම්මැස. ඒ කියන්නේ දහම්මැස කියලා කියන වෙන දෙයක් නෙමෙයි. මේ ලෝකේ පවතිනා වූ ධර්මතාවේ න්‍යාය ස්වභාවයේ ආකාරයටම පෙන්වලා දෙනවා. ඥානකරණි. ඥානයන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ විවිධාකාර අර අවබෝධයෙන් ලබා ගැනීම පිසුපකා ඥානයන් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපි හිතමු මෙහෙම එකක්. දැන් අපිට මේ වෙලාවේ දැන් අපිට පේන්නේ අපි කී දෙනෙක්ද? 4 දෙනයිද? නේද? තව පොඩ්ඩක් බැලුවට පස්සේ තව කෙනෙක් ඉන්න බෑ. හුණෙක් වන්නේ නැද්ද? හැබැයි බුදුරජාණන් වහන්සේ දකින්න කොහොමද? බුදුරජාණන් වහන්සේ දකින්න මනුස්සයෙක් දකින්නවා, තිරිසන් සතාක් දකින්නවා නේද? ඒ තිරිසන් සත්තු අතරේ නොපෙනෙන සත්තුත් දකින්නවා, දෙවියොත් දකින්නවා, බ්‍රහ්මයොත් දකින්නවා, ප්‍රේතයොත් දකින්නවා, නිර්සතුත් දකින්නවා නේද? අසුරයොත් දකින්නවා. බුදුරජාණන් වහන්සේ මේ හැම සත්‍යයගෙනම දකින්න. දැන් එතකොට ඒක ලබා දෙන්නේ මොකද්ද? ඥානය. ඒ ඥානෙට කියනවා මොකද්ද? දිවස් ඥානය. මොකද්ද? දිවස්. දැන් මම මේ කියන්නේ මේ පිංගුතුන් ඇහෙනවනේ. ඇහෙනවනේ. දැන් බලන්න ගෙදර කවුරු හරි ඉන්නවද මේ වෙලාවේ? කවුරුත් නැහැ. ලොකු දුකෝ දැන් මොන හරි කතා කරලා ඇති කාන්ත එක්ක හරිනේ මේ වෙලාවේ පොඩ අහලා බලන්න මොනවද කියන්නේ කියලා. පොඩ අහන්න බලන්න. පුළුවන්? ඈ? ඇහෙනවද? එම අපිට ඇහෙන්නේ නැන්නේ. හැබැයි එහෙම ඇහිීමේ හැකියාව තියෙනවා ලබා ගන්න පුළුවන්. ඒකට කියන බුදුරජාණන් වහන්සේ දිබ්බසෝත. හැබැයි ඒවා නිකන් ලැබෙන්නේ නැහැ. මෙන්න ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදා අනුගමනය කිරීම මධ්‍යම ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්මස ලබා දෙනවා කියනවා. ඥානයන් ලබා දෙනවා කියනවා. මේ ඥානයන් අතර බුදුරජාණන් වහන්සේට විදාකා ඥානයන් ලැබුණා. ඒ වගේ තමයි රහතන් වහන්සේලාටත් යම් ආකාර ඥානයන් ලබා ගැනීම හැකියාව ලැබුණා. එතකොට දසබල ඥාන, විසරද ඥාන, ඊර්ධවිද ඥාන, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරිචිත්ත විඥාන ඥාන නේද? ගෙදර ඉන්න දුවගේ හිත අම්මට කියවන්න පුළුවන්ද? එහෙම නැත්නම් ගෙදර ඉන්න දුවට අම්මගේ හිත කියවන්න පුළුවන්ද? බෑනේ. මහත්ය මෙච්චර කාලයකට නෝනගේ හිත කියවලා තියෙනවද? නෑනේ. තාමත් සමහරට අඳුර ගන්න අමාරු ඇති නේ. ඉතින් එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බදු ආකාරයේ ඥානයන් ලබා ගැනීම හැකියාව තියෙනවා මෙන්න මේ මාර්ගය හේතු කරගෙන. ඥානකරණී උපසමාය බුදුරජාණන් වහන්සේ දේශනා සිතේ සංසිඳීම ඇති කරලා දෙනවා. උපසමාය සම්බෝධාය සිල් අවබෝධය. ඒ කියන්නේ අවබෝධය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ජීවිතයේ කෙරේ අවබෝධයෙන් කලකිරීම පිණිස උපකාරයි අවබෝධය. සම්බෝධාය නිබ්බානය සංවත්තති. නිවීම ලබා දෙනවා කියලා දේශනා කරනවා. සංසිඳීම ලබා දෙනවා. දැන් මේ මොහොතේම සංසිඳීම ලබා දෙනවා. අපි හිතමු දැන් කෙනෙකුට ගහනවා. ගහපු ගමන් එයා කලබල වෙනවද නැද්ද? තරහ ගන්නවා නේද? කෑ ගහනවා, අඬනවා සමහරක් වෙලානේ. එක එක ප්‍රතිචාර කරනවද නැද්ද? දැන් එහෙම ප්‍රතිචාර දක්වන අයමයි අපි දකින්නේ නේ. එහෙම ගැහුවායි කියලා ගුටි කෑවයි කියලා එහෙම මොකක්වත් ප්‍රශ්නයක් නැද වගේ ඉන්න අය දැකලා තියෙනවද? ඈ? ගානක් නේ. එයාට
කොච්චර ගැහුවත් නේද? ඒකට ප්‍රශ්නයක් නෑ. අන්න ඒක තමයි මොකද්ද සංසිඳීම කියන එක. ඒ සංසිඳීම ලබා දෙන්න. ඇත්තටම සංසිඳීම දෝනි නොසංසිඳීම දෝනි. හරි? අඬු වෙන්න යන එක දෝනි නැත්තම් ඒ මොනවත් ගානක් නැතුව ඉන්න එක දෝනි. එහෙම නැත්තම් කෑම නැත්තම් බඩගිනි වුණාට පස්සේ කොච්චර කලබලද හිතනේ. අන්නේ කලබලේද ඕනි කෑම නැත්තම් ඇත්තටම ඒක ඉවසගෙන නේද? සංසිඳිලා සිත සංසිඳිලා ඉන්න බව දෝනි. අන්නේ සංසිඳීම හදලා දෙනවා. ඒ සංසිඳීම තමයි යෝනි ලෝකෙට. තමන් තුළට සමාජයට ඕනේ සංසිඳීම. මේ සංසිඳීම නැති නිසා තමයි අද මෙච්චර ගහ මරා ගන්න. අඬු නේද? කොච්චරනම් දුකටපත් වෙනවා. තමන් තුළම නැති සංසිඳීම තවත් කෙනෙක් මරන්න, තවත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්න, අනාචාරය හැසිරෙන්න, බොරුවක් කියන්න, රවටන්න, කේලමක් කියලා බිඳවට්ටන්න හේතු වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංසිඳීම උපදවලා දෙනවා. උපසමාය, සම්බෝධාය, අභිඥාය කියලා කියන ගැඹුරු අවබෝධයක් ලබා දෙනවා. ඒ වගේ තමයි තමන් තුළම මේ අවබෝධය ලබා ගන්න පුළුවන්. නිවනටපත් කරනවා, නිවීමටපත් කරනවා. නිවීම කියලා කියන්නේ මොකද්ද? අපි දැක්ක ගින්නක් නේ. ඒ ගින්න නිවෙනවා දැක්කනේ. අන්න ඒ වගේමයි. මේ තමන් තුළම තියෙන මේ සියලු දුක, කරදර, පීඩාව, ප්‍රශ්න මේ හැම දෙයක්ම එතනම නිවලා දෙනවා කියලා දේශනා කරා. අන්න එතකොට ඒ හැම දෙයක්ම ලබා දෙන්නේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මධ්‍යම ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල, සමාධි, ප්‍රඥාව යුතු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල ඉන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. ප්‍රමාද වෙන්න එපා කියනවා. ඒ තුල යෙදෙන්න කියලා දේශනා කරා. මරලා ගිහිල්ලා ඒක කරන්න බෑ. මේ මොහොතේ තමයි ඒක කරන්න පුළුවන්. ඒ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය මිදී මරණින් මත්තේ දුකටපත් වීමක් ඇද්ද? ඒ දුකටපත් වෙන බවින් ආත්මදවන්න. කාය මිදී මරණින් මත්තේ දුකටපත් වීමක් ඇද්ද? අන්නේ දුකටපත් වෙන බවින් මේ මොහොතේ රැකවන්නේ හදලා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලා ඉන්න අතරේ භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? මේ මහ පොළොවෙන් නීසලට පස් ටිකක් ගන්නවා. නියපොත්තු උඩට පස් ටිකක් ගන්නවා. අරගෙන අහනවා මහණෙනි මගේ මේ නියපොත්තු උඩ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ පස්ද වැඩි කියලා. නියපොත්තු උඩ තියෙන පස්ද වැඩි මහ පොළොවේ පස්ද වැඩි කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ මේක ඇහුවට පස්සේ ඉතින් භික්ෂුන් වහන්සේලාට මේක අහන්න දෙයක්ද? ඈ? ඉතින් බුදුරජාණන් වහන්සේට කියන භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අනේ භාග්‍යතුන් වහන්සේ මේ නියපොත්තු උඩ තියෙන පස් ටික මේ මහ පොළොවෙන් 100න් එකක් 1000න් එකක් ලක්ෂෙන් එකක් කෝටි එකක් කියලා කියන්න බෑ කියන. ඒ තරම් චුට්ටක් කියන. වැඩිපුරම තියෙන පස් මහ පොළොවේ කියලා දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේමයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්න ඒ වගේමයි කියනවා මහණෙනි අපකාතේ සත්තායේ මනුස්සේසු පච්චා ජායන්ති. අනේ වගේමයි කියනවා මේ මනුස්ස භාවයක් ලබනවා කියනවා. ලබනවා ආන්න ඒ මනුස්ස භාවය ලැබීමත් ලබනවා කියන එක. ලැබුණ බව මෙන්න මේ මහ පොළෙන් නීසිල ගත්ත පස් ටික හා සමානමයි කියලා. දැන් අපි බව ලබාගෙනයි තියෙන්නේ අපි. අතකෝ ඒතේ බහුතරා සත්තායේ අඤ්ඤාත්‍ර මනුස්සේහි පච්චා ජායන්ති. අනිකුත් වැඩිපුරම සත්වෝ ඉන්නේ කොහෙද? මනුස්ස භාවයේ බහැර නිරේ තිරසන්නපා പ്രേත ලෝකේ. බොහෝ දුකටපත් වෙමින් දුගතිය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එතකොට දැන් මේ
අප්‍රමාදී බව ඇති කරගන්න තියෙන්නේ අනිකුත් සත් කියන්නේ ඔය මේ දුකටපත් වුණ දුක තියෙන සත්තුන්ට නෙමෙයි. අපි වල්ලෙකුට කියන ප්‍රමාද වෙන්න එපා කියනකොට කරන්න බෑ ඒකනේ. තේරෙන්නෙත් නෑනේ. හැබැයි අපිට තේරෙනවානේ. තේරෙන අපිට කතා කරන අපිට ඇවිදින අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදී හික්මෙන් අප්‍රමාදී වෙන්න. හැබැයි අප්‍රමාදී වුනේ නැත්තම් ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? ආයෙත් අර හතර පායට යන්න පුළුවන්. හැබැයි හතර පායට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආයෙත් මිනිස්සේ බවට පත් වෙන්න ලැබෙනවා කියන එක ඉතාමත් දුර්ලභයි. කනගස් බෑවක විසිතුරින් අහස බලන්න හා සමානයි. ඉතාමත් දුර්ලභයි. සිදු වෙයි කියලා කියන්නත් බැරි තරමට. දැන් අපි මේ දවස්වල මේ ඉන්න බල්ලෝ සත්තු කන එක උන් පස්සේ පන්නන එක නවත්තන්න කොච්චරවත් මහන්සි ගත්තා. ගන්නවා තාමත් ගන්නවා. නමුත් උන් හැදෙන්නේ නැහැ. හැදෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සුත් ඉන්නවා. හැදෙන්නේ නැහැ. හැබැයි මේක තේරුම් ගත්තට පස්සේ දැන් ඔය අඟුලිමාලට අනිත් අය කොච්චර කිව්වත් හැදුනද? ඈ? හැදුන්නේ නැහැ නේ. හැබැයි හැදෙන්න අවස්ථාවක් තියෙනවා. අවස්ථාව තිබුණාද නැද්ද? අවස්ථාව තිබුණා. ඒ වගේ හැම මිනිස්සයාටම තියෙන හැදෙන්න අවස්ථාවක් තියෙනවා. මේක හරියටම තේරුම් ගත්තොත් දුකටපත් වෙන බව. හරියටම තේරුම් ගත්තොත් අන්නයා ඒ හැමදේම අතහැරලා ප්‍රමාදේ බැහැර කරලා අප්‍රමාදී වෙනවා. ඒ නිසා පින්වතුනි අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ තින්නේ. ඒ කියන්නේ අඟුලිමාලගේ ජීවිතේ තරම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද? මේක අපි තේරුම් ගන්න අයෝන තේරුම් අරගෙන මේ මොහොතේ තමන් දුකටපත් වුණොත් තමන්ගේ ඒකට හේතුව තමන්ගේ අම්මා නෙමෙයි තාත්තා නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ දුව නෙමෙයි පුතා නෙමෙයි නේද? වෙන කවුරු ඥාති කෙනෙකුත් නෙමෙයි. තමන් දුකටපත් වුණොත් ඒකට හේතුව තමාමයි. එහෙනම් ඒ දුකින් මිදෙන්න තියෙන්නේ තමන්ටමයි. ඒ සඳහා කරන්න තියෙන්නේ අප්‍රමාදී බව ඇති කර ගැනීමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා දේශනා කළාද උතුම් මාර්ගයක්. මේ ලෝකේ සත්‍ය විදිහට දැකීමේ හැකියාව ලබා දෙන්න, ඥානය ලබා දෙන්න, සංසිද්ධීම ඇති කරලා දෙන්න, ගැඹුරු අවබෝධය ලබා දෙන්න. ඒ වගේ තමයි නිවීමට පත් කරවන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මොහොතේ පැස ගන්න පුළුවන්. පැමිණෙන්න පුළුවන්. පැමිණෙන්න පුළුවන්. තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ඒක මුලින්ම ඒක පිළි අරගෙන මෙහෙම දුකක් තියෙනවා කියලා පිළි අරගෙන ආයි දුකටපත් වීමකුත් තියෙන නිසා මේ මොහොතේ Tamanට ක්ෂණයෙන් පුළුවන් මොකටද? සිල්වත් වෙන්න. ආයි මම මේවා කරන්නේ නැහැ. ක්ෂණයෙන් පුළුවන් වේද වෙයිද? ඈ? ක්ෂණයෙන් පුළුවන් මං තුමරන්නේ අනුකම් කරන්නේ අනාචාර හැසිරෙන්නේ නැහැ පුරු කියන්නේ නැහැ කේලම් කියන්නේ ක්ෂණයෙන් පුළුවන්. දැන් එහෙම කරේ නැහැ කියලා. මහත්ය රසව නැති වේද? වගා වඩු වේද? අස්වැන්න අඩු වේද? ඈ? නෑ හිරේ දායිද මේක සත්තු මරන්නේ නැහැ නේ කියලා නේ. හොඳයි අහන්න ලැබෙන. එතකොට පුළුවන් ක්ෂණයෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඊටු ටික උත්සාහයෙන් කරන්න තියෙන්නේ. හැබැයි අර තැනට පැමිණියාට පස්සේ ඒ කියන්නේ යහපත් කායික ක්‍රියාවට වචනයට පැමිණියාට පස්සේ එයාගේ සිතත් සංසිඳෙනවා. සංසිඳන සිතින් යුතුව තවදුරටත් ආර්ය සතර සතිපට්ඨාන ආදී දේවල් පුරුදු කරද්දී හිතෙන් එකඟ කරගන්න පුළුවන් ඉක්මනට. ඒ නිසා පින්වතුනි තේරුම් ගන්න මේ මනුස්ස ජීවිතය තුළ කළ යුතු දේ කළ යුත්තේ මොකක්ද කියලා. ඒ තමයි මොන කරදර බාධා ප්‍රශ්නාවක් අප්‍රමාදීව මේ මනුස්ස ජීවිතය ගත කිරීමයි. ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීමයි කරන්න ඕනේ මේ මොහොතේ ඉඳලා. එතකොට අනිවාර්යයෙන්ම මරණයටපත් වෙන කලින් එයා